චින්තිතම්පි විනස්සති අචින්තිතම්පි භවති. සිතපු දේ විනාශ වෙනවා, නොසිතපු දේ සිද්ධ වෙනවා. දුවේ පුතේ, අනිවාර්යයෙන්ම ඔයාලගේ අනාගතය ගැන මං කිව්වොත් අනාගත වාක්‍යයක්, අනාගතය ඔයාලට වෙන්නේ නොසිතපු දෙයක්. අනාගතේ සිද්ධ වෙන්නේ නැත්තේ ඔයාලා සිතපු දේ. ඕක තමයි අනාගතේ. ඒ කියන්නේ අනාගතය පිළිබඳව මම ශාස්ත්‍රයක් කියනවා ඔයාලට. ඒක 100%ක්ම හරි. මට පුළුවන් ඔයාලගේ උනත් අනාගතය දැන් කියන්න මෙතන ඉඳලා. ඔයාලට අනාගතේ මොකක්ද වෙන්නේ කියලා කියන්න පුළුවන්. මම සර්ගෙන් ඇහුවා, සර් ඉස්කෝලේ යනකොට තරුණ කාලේ ඔයා හිතපු ජීවිතයකටද දැන් මොහොන දෙන්න සිද්ධ වුණේ? ඊට පස්සේ කිව්වා නෑ. මම කොන්නෝක තමයි සිද්ධාන්තය. අපි මරණය කොයි වෙලාවෙ කොයි මොහොතේ